අපි අද ඇත්තරම මෙතෙන්ට පැමිණියේ ඊයේ දිනේදී ඔබලා දන්නවා ඇති හිටපු කතානායක අශෝක රන්වල මහත්තයා ආචාර්ය අශෝක රන්වල මහත්තයා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. මේ තුමා ගමන් කරපු රියයි තව රියකුයි ඝට්ටනයකට ලක් වෙලා සපුගස්කන්ධ ප්‍රදේශයේදී අනතුරක් සිදු වෙලා තියෙනවා. තුමාවත් රෝහල්ගත කරලා තියෙනවා. මාස 6ක විතර බිලිඳු දැරියකුයි ඇගේ මවයිත් බොහොම අසාධ්‍ය තත්ත්වෙන් රෝහල්ගත කරලා කියලා තමයි ආරංචි. ඉතින් මේ ඊයේ දවසේ ඉඳන් මේ සමාජ මාධ්‍යයන් වල විශේෂයෙන් යනවා වීඩියෝ සංසරණය වෙනවා. එක වීඩියෝ එක දැක්වෙනවා පිරිසක් චෝදනා කරනවා මේ අශෝක රන්වල මහත්තයා බීමතින් සිටියා කියලා. ඉතින් බීමතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීද ආචාර්ය අශෝක රන්වලද හිටපු කතානායක රන්වලද මේ වීඩියෝ කරන ඔබතුමාද මෙතන ඉන්න මමද කියලා නෑ. කිසිම කෙනෙක්ට මේ රටේ නීතිය අනුව මත්පැන් පානය කරලා වාහන එලවන්න බෑ. එහෙමනම් එතුමා රටේ වගකිය යුතු පුද්ගලයෙකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කොහොමද මේ හැසිරුනේ? දැන් එතුමා සම්බන්ධයෙන් කළු පැල්ලන්නේ කොහොමද පාර්ලිමේන්තුව ආපු දවසින් ධම්ම තියෙන්නේ. එතුමා තමයි ඉස්සෙල්ලාම හාණ්ඩ පටන් ගත්ත කෙනා. ආචාර්ය උපාධිය ගේනවා කියලා ආචාර්ය උපාධියක් තියෙනවා කියලා ඡන්දෙ ඉල්ලලා ඊට පස්සේ කතානායක පුටුවට ආව ආචාර්ය රන්වල කියලා. ඊට පස්සේ දැන් එතුමාට ආචාර්ය උපාධිය නැහැ කියලා සමාජයේ කතිකාවතක් ගියට පස්සේ එතුමා කතානායක පුටුවෙන් බහලා ගියා. ඉතින් ඒ වගේ පුද්ගලෙක් ආපහු පාරක් හාලා තියෙනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන ගැටලුව ප්‍රධාන වශයෙන්ම දැන් එතුමා ඊයේ මේ අනතුර කරගත්තට පස්සේ එතුමා සම්බන්ධයෙන් පොලිසිය මොන ආකාරයකටද ක්‍රියාත්මක වුණේ? අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට ස්වල්ප මොහොතකට කලින් කිව්වා එතුමා මේ මෙතන මත්පැන් බීලා හිටියද නැද්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරනවා කියලා. දැන් අපි බීලා ගියාද නැද්ද කියලා පොලිසියෙන් ඒ වෙලාවම බැලුම් පුම්බලා අහනවා. ඇයි මෙතුමා සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියෙක්ට කටයුතු කරන ආකාරයට පොලිසිය කටයුතු කරේ නැත්තේ? ඇයි එතුමාව ඒ වෙලාවම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා එතුමා මත්පැන් පානය කරලා හිටියද නැද්ද කියන එක තහවුරු කරගන්න කටයුතු කරේ නැත්තේ? දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා නම් මෙතුමාව මේ පරීක්ෂණයකට යොමු කරා කියලා. අපි මේ පැමිණිල්ල කරලාද මේ බලාපොරොත්තු වෙන්නේ? කවුද යොමු කරේ? කොයි වෙලාවෙද යොමු කරේ කියලා. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් රැට ඔය හොඳට අඩිය ගහලා උදේට දෙයි ගෙඩියක් ඔළුවේ ගාලා නාලා තැඹිලි ගෙඩියක් බීලා මොකුත් බිව්වේ නෑ වගේ වැඩට යන මිනිස්සු ඉන්නවා. එහෙම ගිහිල්ලා හොඳට ෂෝක් එකකට වැඩ කරන් එනවා. ඉතින් ඊයේ රෑ බීපුවාට අද පරීක්ෂණයක් කළා හරියන්නේ නෑනේ. ඊයේ රෑ බීපුවා ඊයේ රෑ පරීක්ෂා කරන්න ඕනේ. අද ඩෝප් හිඳිලානේ. එතකොට මේ රන්වල මහත්තයාගේ රුධිර සාම්පල වල අද මත්පැන් නෑ. ඊයේ තිබ්බා. එතකොට මේක අර හැප්පිච්ච මේ අම්මටයි දුවටයි කරන අසාධාරණයක් නෙවෙයිද? ඔවුන්ට යුක්තිය ඉෂ්ට වීමක් නෙවෙයිද? එතකොට ආණ්ඩුව මේ පොලිසිය කියන්නේත් මේ ආණ්ඩුවේ ආයතනයක් නේ. එතකොට පොලිසිය ඇයි මෙහෙම කටයුතු කරන්නේ? දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍යයට ප්‍රකාශයක් දෙන්න එනකොට එතුමා තොරතුරු ඇතුව එන්න ඕනේ. නිකන් අර ඔහේ ගල් ගහන වගේ ගහලා හරියන්නේ නැහැ. අහවල් වෙලාවෙ ගෙනිච්ච අහවල් වෙලාවෙ අත්අඩංගුවට ගත්තා. මෙන්න මේ වෙලාවේ අපි රෝහලට ඉදිරිපත් කරා. මේ දේවල් පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් කියන්නේ නැහැ. ඔහේ මොකක් හරි එකක් කියලා යනවා. පැමිණිල්ල දැම්මේ මේ පරීක්ෂණ කටයුතු ක්‍රමවත් කරන්න අපක්ෂපාතීව කරන්න සහ අපි මේකෙන් අහලා හිටියා මේ පැමිණිල්ලෙන් ප්‍රධාන වශයෙන්ම මෙතුමා සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග කවුද? මොනවද? ඒ නිලධාරීන් කවුද? එතකොට ඔහු මත්පැන් පාලනය කරලා හිටියානම් ඒ පිළිබඳව යොමු කරාද? යොමු කරා නම් කොයි වෙලාවේද? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. පරීක්ෂණයට යොමු කරපු වෙලාව. ඒක ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ පැමිණිල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි පිළිතුරක්.